යාළුවනේ ඉතින් කොහොමද ඔන්න මම අදත් ආවා. ඉතින් ඕගොල්ලන්ට අලුත් දේවල් අරගෙන එන්න ගමන් මම මේ ඉන්න හන්දිය තමයි මාමඩල වැව. මාමඩලේ වැව ඉස්සරහා. ඔයගොල්ලෝ මේ පැත්තෙන් පේන ඇති වෙන්න හෝටලේ. ඉතින් එතෙන්ට ආවත ඒකක් බොන්න. ආපුවම හරි ලස්සනයි මෙතන පුඳු පුතුම ශරීර නිෂ්කලංක භාවයක් තියෙන. මෙන්න මේ පැත්තෙන් පේන පැත්තෙන් මෙහෙට ගියාම අම්බලන්තොරට යන්න පුළුවන්. මේ පැත්තට ගියාම යන්න පුළුවන් ඇපිලි පිටියට. මෙන්න මෙතන හෝටලේ තියෙනවා. හෝටලේ ඇතුළට ගිහිල්ලා බලමු. මාර ලස්සන දේවල් ටිකක් තියෙනවා. ඔයගොල්ලෝට බලන්න පුළුවන්. මෙන්න මේ පැත්තෙන් පේන්නේ මේ පැත්තේ මාමඩලේ වැව. ඉතින් එහෙම තමයි පේන්නේ. ඉතින් අපූර්ව ලස්සන හෝටලයක් තියෙනවා. ස්වභාව ධර්මයෙන් නිර්මාණය කරපු දැව වලින් නිර්මාණය කරපු ටිකක් තියෙනවා. මම ඔයගොල්ලෝට පෙන්නන්න. අපි යමු ඉතින්. ඉතින් ඔයගොල්ලෝට පේනවා ඇති මෙන්න මේකේ මෙන්න මේ ඔක්කොම දී වලින් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ පැත්තත් බලන්න පුළුවන්. හරිම ලස්සනයි. ඉතින් හරි හිතා ගන්න බෑ කොහොමද මේ ස්වභාව ධර්මයේ නිර්මාණ කියන්නේ හරි අපූර්වයි හරි ලස්සනයි. ඉතින් මම මේ හෝටලේට ආවෙත් ඒකක් බොන්න. ඒක බොන්න ආපුවා මම දැක්කේ. ඉතින් මම මේ වීඩියෝ එක දාන්නේ ඔයගොල්ලෝට බලන්න මේක මේ කොහොමද කියලා. ලස්සනයි. මේවා ලී වලින් නිර්මාණය කරලා තියෙන්නේ. බලන්න මේ පුටුව කොහොමද කියලා ඔයගොල්ලෝ පේනවා. නවන් වාඩි මා ලස්සනයි. මේ පැත්තෙන් බලුවොත් මේක තනි කරම ලී වලින් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මෙතන මේ බලන්න මේක සිංක් එක. අයියේ මේ සිංක් එකත් ලී නේද? මේකත් ලීද? ලී නේ. ඒ බලන්න මේ සිංක් එක මේ සිංක් එක මේක තනි කර ලී වලින් නිර්මාණය කරලා තියෙන්නේ. හරිම අපූර්වයි. හරි ලස්සන තැනක තියෙන මේක කියලා. පල්ලෙහා බේර විදිය. ඉතින් මේ යාළුවනේ ඔන්න මම ඔයගොල්ලන්ට දැන් මේක බලන්න සුපර් දැවලි නිර්මාණය කරලා තියෙන අපූර්ව නිර්මාණ. ඉතින් ආයෙත් දවසක ඉතින් හම්බ වෙමු. ඉතින් ආයෙත් දවසක හම්බ වෙන ගමන් ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම ආදරේ ජය වෙන්න. අපි යන්න යනවා මාමඩලේ වැව ඉස්සරහා සුන්දර හෝටලෙන් දෙකක් දීලා අපි යනවා එහෙනම් ඔයගොල්ලෝට බයි.